මොනවා මොකද පුච්චියේ මේ මම ගුණදාසගේ අවතාරේ බොල මොනවා මාටියෝ මාටියෝ මම මේ කොහෙද ලැට් එක ඇතුලේ ඕක ඇතුලට වෙලා මොන මගුලක් දැකෝ කරන්නේ ඇයි දැන් උඹනේ කිව්වේ අරාවේ හොල්මනක් කියලා මම දැක්ක දෙන්නේ කිව්වේ බං හොල්මනක්ද මොකෙද්ද කියලා අපි හරියටම දැක්කේ නැහැනේ බං ඉතින් විකාර කරන්නේ නැතුව මෙන්න මෙහෙට වරෙන් ඔව් හැබැයි මේක ඇතුලේ ඉන්නවට වඩා හොඳයි එළියට එන එක කවුරු හරි මේකේ රීලා වතුර ගහලත් නැහැ අම්මෝ නිවන් ගියා වගේ මොන රෙද්දකටද ඕක ඇතුලේ රිංගුවේ කොබන් උඹලගේ සීයා ඒකනේ බක් සීයාගේ කිසිම සද්දයක් බද්දයක් නැහැනේ අරක දැකලා සීයට කල්ලන්තයක්වත් අල්ලලාද කවුද ඒකේ මොන හරි තිබ්බද දන්නේ නැහැ ඒක ඉතින් එතනට ගිහිල්ලාම තමයි බලා ගන්න වෙන්නේ අම්මෝ මං නම් ආයේ ඔය පැත්ත පළාතේවත් යන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සීයේ බුදුමෝ මොකද සීයේ මොකද ඔය බණපොතකොත් අරන් ඉතිපිසෝ ගාතාව කියන්නේ නෑ බං මම මට සිස්සාන්තියක් කරගන්නවා ඒ මොකටද මොකද තාත්තේ මේ ගහයට ඉඳගෙන බණපොතකුත් අරන් කරන්නේ සීයා සීයාටම සිස්සාන්තියක් කරගන්නවා කියන්නේ අම්මේ මොකක් ඒකනේ ඇයි තාත්තට යකෙක්වත් ගැහුවද යකෙක් ඔව් යකෙක් මොකක් යකෙක් මේ නෑ මේ මගේ අපලවලට තාත්තට අපල තියෙනවා ඕනේ මේ දැන් ඉඳන් තමයි මට අපල පටන් ගත්තේ කවුද කිව්වේ ගුණදාසනේ ගුණදාස මොන ගුණදාසද මේ නෑ ගුණදාස නෙවෙයි පන්සලේ හාමුදුරුවෝ විකාර ආසී මොකෝ ඇත්තටම ඉතිපිසෝ ගාතාව කිව්වේ අපලවලටද නැත්තම් මොකෙක්ට හරි බය වුණාද පිස්සුදුඹට මම බය වෙන්න මම මොකෙටවත් බය නෑ මාර වැඩක්නේ බං උඹ ගියාට පස්සේ උනේ ඇයි මොකද උනේ උඹ ගිහිල්ලා පැය භාගයකට පස්සේ විතර සීයා අර අපේ එළියේ ගහ තියෙන්නේ බං ගහ යටට වෙලා බණ පොතකුත් අරගෙන ඉතිපිසෝ ගාතාව කියව හිටියා බං මොකක් ඉතිපිසෝ ගාතාව ඔව් බං ඇයි සීයා මොකෙක්ට හරි බය වෙලාද සීයා කිව්වේ නම් අපලවලට කියලා බං පොඩ්ඩක් ඉඳපන් නෑ බං මට හිතෙන්නේ අපලවලට නෙවෙයි මං හිතන්නේ උඹ කිව්වා වගේ අර පෙට්ටියෙන් හොල්මනක්වත් ආවද දන්නේ මට හිතෙන්නේ ඒ වගේ තමයි බං නැත්තම් සීයා කවදාවත් උම්ම කළා නෑ අනික පට්ටටම බය වෙලා හිටියේ අනික ඇස් දෙකත් උඩ ගිහිල්ලා තිබ්බේ බං එහෙනම් වලකච්ච ගන්න ළඟයිද දන්නේ උඹ මේ මගුලක් කියවනවා අම්මෝ මං නම් ආයෙ උඹලා ගෙදර පැත්ත පළාතේවත් ඉන්නේ මටත් දැන් අපේ ගෙදර ඉන්නත් බයයි බං එහෙනම් යමන් අපේ ගෙදර අනේ මන්ද බං අනේ අම්මපා කෙල්ලෙක් කියලා එකෙක් හිටියට වැඩක් තියෙනවයි කොයි වෙලේ බලපන් ටීවී එකේ මට පොඩ්ඩක් මේ උයන්න උදව් කරොත් එම නරක වෙලා තියෙයි අනේ අම්මපා මේ දැන් ඇදෙන ගෑනු ළමයි ආදුව කවුරුත් නැහනේ එතකොට කවුද අප්පා දුව කියලා කතා කරේ මං පුදමෝ අම්මේ මොකද යුනේ හොල්මනක් මොකක් හොල්මනක් කොහෙද කුසියේ මොනවා කුසියේ හොල්මනක් ඉන්නවා ඒ කියන්නේ තව එකෙක් ඇවිල්ලාද ඇයි තාත්තේ කලිනුත් එකෙක් හිටියද එහෙනම් හොල්මනක් නෙවෙයි යක්ෂණියක් මොකක් ඒ කියන්නේ තාම මේ යක්ෂණී මේ ගෙදර ඉන්නවද ඔය නිදාගෙන ඉන්නේ ඒ යක්ෂණී තමයි නැගිටපන් කිව්වේ හවුද නැගිටපන් මොනවා අප්පුච්චි ඔව් ඇයි අප්පුච්චි ඔයා මේ ආවේ මොකද්ද උඹ කරේ මොකද්ද අප්පුච්චි මොනවද කරේ උඹ මොකද අර ගුණදාසයව නිදාස් කරේ මේ බඹ නෙවෙයි අප්පුච්චි අර කොල්ලෝ දෙන තමයි මේ පෙට්ටිය අරන් තියෙන්නේ ඒ වුණාට උඹනේ ඇතුලේ තිබ්බ පොඩි පෙට්ටිය ඇරියේ ඔව් ඉතින් ඒක ඇරියේ නම් මං තමයි දැන් ඉතින් උඹලා ඔක්කොමල්ලව ඉවරයි ඇයි අප්පුච්චි එහෙම කියන්නේ ගුණදාසයත් ඔය නිදානෙට වහවැටිලා හිටියේ ඒක මැරුණ කාලෙත් හොල්මනක් වෙලා ඔය නිදානේ ළඟමයි හිටියේ මොනවා මම තමයි යකෝ පෙට්ටියකට දාලා හිර කරේ උඹ ඉතින් බීහරකෙක් වගේ ගින් ඒකව නිදාස් කරානේ දැන් ඉතින් ඌ හිතන් ඉන්නේ උඹලා ටික තමයි ඒ නිදානේ ගන්න ලෑස්ති කියලා ඒක දැන් කොයි වෙලේ හරි අවිල්ලා උඹලා ඔක්කොමල්ලව මරලා දායි තබ්බොච්චි ඒ පෙට්ටියේ නිදානයක් තිබෙන්නේ නැහනේ නිදානේ තියෙන වෙන එක බලයි ගත්තේ ගුණදාසගේ ආත්මේ හිර කරපු පෙට්ටිය මොනවද
පුංචි පුංචි මොකද ඉතින් උනේ කියපන්කෝ. ඊයේ රෑ අපේ අම්මා හොල්මනකට බඩ වෙලා බං. මොකක් හොල්මනකට? ඔව් බං. කොහෙදිද? කුස්සියේ උය ඉද්දි. හරිනේ මං ඔබට කිව්වේ ඔය නම් අනිවාර්යෙන්ම අර පෙට්ටියෙන් එළියට ආපු හොල්මන තමයි. මම ඌනා කිව්වා වගේ කියන්නම් පුතෝ. අනිවාර්යෙන්ම ඔය ඒකමයි. මටත් ඕකම හිතුණා බං. දැන් මොකද උඹලා කරන්න ලෑස්ති? මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ බං. අනික අපේ තාත්තා ඒ වුණ දේවල් ගණන් ගන්නවත් නෑ බං. උඹලා තාත්තට කොයි වෙලේ හරි ඕක කෙලපු වෙලාවට තමයි තේරෙන්නේ. අනේ මන්ද බං. දැන් නම් මට නම් උඹලා ගෙදර එන්නම හිතෙනවා බං. ඒක තමයි මං උඹට ඊයේ කිව්වේ වරෙන් කියලා. කොහෙද? ආවේ නෑනේ. හොඳ වැඩේ තොට හොඳ වැඩේ. මොකද ගුණදාසයෝ උඹත් එනම් බලකජ්ජ ගැහුවා. මම මැරිලා කොයි කාලෙද බොල? උඹ දැන්ද දන්නේ? දැන්ද දන්නේ යන්නේ? අවුරුදු ගානක් උඹ මාව හිර කළානේ තිබ්බේ. ඇත්තටම කෝවර නිදානේ. ඒක තියෙනවා. කොහෙද? උඹට එකෙන් වැඩක් නෑනේ. දැන් උඹ මැරිලා. මම විතරක් ඇයි? උඹත් මැරිලානේ ඉන්නේ. දැන් ඉතින් එකෙන් උඹට වැඩකුත් නෑ. උඹට වැඩකුත් නෑ. මට වැඩක් තියෙනවා. මොකක්? ඔව් මම ඒක කාටවත්ම ගන්න දෙන්නේ නෑ. මැරිච්ච උඹට මොකටද බන් නිදානයක්? මම මැරිලා හිටියත් ඒක වෙන කාටවත් අයිති වෙන මම ඉඩ තියන්නේ නෑ. උඹලගේ අර කොල්ලෝ දෙන්නයි. උඹගේ පුතයි ඒක ගන්න නේද හදන්නේ? ඒකෙන් මේකෙන් උඹට වැඩක් නෑනේ. මම උන් ටික ගැන බලා ගන්නම්කෝ. මොනවා බලා ගන්නද? මමත් උඹ ගැන බලා ගන්නම්කෝ. ඇයි ගුරුන් වහන්සේ මේ දරුවට අමුණුස බලපෑමක් වෙලා තියෙනවා. මොකක්? මේක එසේ මෙසේ බලපෑමක් නෙවෙයි. ඒ කිව්වේ ගුරුන් වහන්සේ ඔයලාගේ මුළු පවුලටම මේක බලපානවා. මේ අපේ පවුලටම? ඔව් කොයි වෙලේ හරි පවුල බහැදි ගෑවිලාම යන්න ඉඩ තියෙනවා. තෝ විතරක් කොට කඩේට කතා කියන්නේ පා ගුරුන් වහන්සේ. මොකක් කිව්වා? නෑ මම මේ ඇහුවේ අපි දැන් ඔකට මොකද කරන්න ඕන කියලා. මොනා හරිම කරන්න වෙනවා. නැත්තම් ඉතින් හැදි ගෑවිලාම යයි. මේකගේ කටේම තියෙන්නේ හැදි ගෑවිලා යන කතාවනේ අම්මපා. පොල් කටු හැන්දක්වත් තිබ්බනම් මං ඔබනවා මේකගේ කටේ. මොකක් කිව්වා? නෑ ගුරුන් වහන්සේ. මම මොකුත් කිව්වේ නෑ. මට යන්තම් වගේ මොනාරි මුමුණනවා ඇහුණා. නාක උනාට මේකගේ කන් දෙක නම් හොඳටම හෙනවද කොයිද? මොකද ගුරුන් වහන්සේ අපි දැන් කරන්න ඕනි? ලබන සතියේ විතර අපි මේකට මොකක් හරි කරමුකෝ. ලබන සතියේ? ඔව් මං තාම ඉතින් වැඩ බාරගත්තේව තියෙනවනේ. ඒව කරන්නත් එපයි. එතකොට අරකාවිලා අපිට මොනාරි කරලා ගියොත් එහෙම. එතකොට ඉතින් කරන්න දෙයක් නෑ. මේකගේ ආච්චිට හාල් කරන්න එපයි. මූ දන්නේ ඊට ගෙඩියක් නැද්ද කොහෙද? මොකක් කිව්වා? නෑ මේ මම මේ කිව්වේ දැන් ඔය සතියේ යනකම් අපිට මොකක් හරි ආරක්ෂාවක්වත් දාගන්න බැරිද? පුළුවන්. මොකද බැරි? එහෙනම් ගුරුන් වහන්සේ අපිට එක කරලා දෙන්නකෝ. හොඳයි. හවස් වෙලා එනම් මේ පැත්තේ එන්නකෝ. මං කරලා දෙන්නම්කෝ. හොඳමයි ගුරුන් වහන්සේ. එනකොට ගෙදර වත්තෙන් වැලි ටිකකුත් අරන් එන්න. හරි මං අරන් ඉන්නම්කෝ. මේක මොනවා කරයිද කවුද? ඒ කොල්ලත් හැමතිස්සෙම මුණු ගානෙක්මයි වැඩේ. ඔළුව නරක් වෙලාද කවුද? වෙලාවට ජනිල්ලයක් තිබ්බේ. නැත්තම් ඉතින් බේරෑ වෙලා එළියට ගිහින් අරකට වුණොත් ඉතින් බඩු බනිස්නේ. අම්මා මාර චූබරක් තිබ්බේ. ඔක්කොම මොකද ඔය කරන්නේ? උට. මොකද බොරුවෝ කරන්නේ? නෑ අම්මේ මේ මොකුත් කරේ නෑ. ජනිල්ලෙන් චූ කරන්නේ? ඔබගේ මොලේ නරක් වීගෙන එනවද? අම්මා නම් කියයි බේරෑ එළියට ගිහලා අර යකාටවත් වුණොත් එහෙම බඩු බනිස්නේ. ඒ කියලා ජනිල්ලෙන් චූ කළා හරියනවද කොනෝ? ඔය බලපන් බිත්තේ ඇඳරෙද්දයි ඔක්කොම ඉවරයිනේ. අම්මා නිසානේ. අම්මනේ මම චූ කර එකපාරටම ඇවිල්ලා බය කරේ. ඒක නිසා තමයි ඉතින් බිත්තියට ඇඳරෙද්දට ගියේ. මගෙන් කුණු අරපනා හෙට උදේට බිත්ති ඇඳරෙද්දයි ඔක්කොම ටික හොදන්න ඕනේ තේරුණාද?